welcome back to my YouTube channel. ඉතින් මම කිව්වා වගේම ඉක්මනින්ම වීඩියෝස් අරන් එනවා. ඉතින් මේ වීඩියෝ එක හරිම ස්පෙෂල් because of that. අද මම BMICH යනවා කොළඹ ඉන්ටර්නැෂනල් බුක් ෆෙයාර් එකට. බුක් ෆෙයාර් යන්නයි හදන්නේ. ඉතින් දැන් වෙලාව 10 විතර වෙලා මම මේ ටයිම් එකේ යන්නේ. මම ඊට වඩා උදෙන් යන්න හිටියේ. හැබැයි මට ටයිම් එක මදි වුණා රෙඩි වෙන්න. ඉතින් ඔයාලා දකින්න ඇති මගේ අවුට්ෆිට් එක අද මොන වගේද කියලා. ඉතින් අද සිම්ප්ලි යන්නේ හේතුව තමයි රස්නේ අද වහින්නේ නැහැ. ඉතින් මේ දවස් ටික රස්නේ නිසා මම හිතුවා ටිකක් සිම්ප්ලි කම්ෆර්ටබල් ඇඳුමක් ඇඳන් යනවා කියලා. හැම පාරම වගේ මේ පාරත් ලොකු ක්‍රවුඩ් එකක් හිටියා. ඉතින් මේ 27 තමයි පටන් ගත්තේ. ඉතින් බලන්න දැන් ඔක්තෝබර් අද 3 වෙලත් තාම පෝලිං පිටින් යනවා. ඉතින් මම යනකොටත් ගොඩාක් ෆුල් වෙලා හිටියා. ඇත්තටම සමහර ස්ටෝල් වල හැරෙන්නවත් ඉඩ නැහැ. මට මතකයි මම ගුණසේනෙකට ගියා. ගුණසේනෙකේ ඇත්තටම කිව්වොත් පොතක් තෝරගන්න කිසිම ඉඩක් තිබ්බේ නැහැ. ඉතින් බලන්නකෝ දැන් මේ එන්ට්‍රන්ස් එකේ වෙනදට වඩා වෙනදා බුක් ෆෙයාර් එක තිබ්බ දවස් වලට මෙච්චර ලොකු හැමතැනම ස්ටෝල් දාලා නැහැ. ඉතින් ගොඩාක් කෑම බීම කන්න පුළුවන් හැමෝටම ගොඩාක් ස්ටෝල්ස් තිබ්බා. අද රස්නෙත් එක්ක ඒක නිසා අර ගොඩාක් මේ අයිස්ක්‍රීම් ඊට පස්සේ එක ඩ්‍රින්ක්ස් වර්ග දැන් මෙතනත් ඔයාලට පේනවා ඇති. මේ ගොඩාක් එහෙම තිබුණා. ඉතින් ඇත්තට මේක නම් වටිනවා මාර විදියට. හැමතැනම වගේ මේ කියන්නේ ගොඩාක් ඒ වගේ ස්ටෝල්ස් දාලා තිබුණා. ඉතින් මුලින්ම මම ටිකට් එක ගත්තට පස්සේ ඊට පස්සේ මැප් එක ගත්තා. මැප් එක අරගෙන එහෙම්මම මම අරගෙන ගියා. මුලින්ම ගියේ සරසවියකට. වෙනද වගේම සරසවියකටද මං ගිය පාරත් මට මතකයි මම සරසවියකට මුලින්ම ගියා වගේ. මං ගිය පාර නම් යාළුවෙක් එක්ක මුලින්ම ගියා. ඊට පස්සේ තනියම ගියා. ඉතින් මෙතන ගොඩාක්ම නන් ෆික්ෂන් පොත් තිබුණා. ඒක කියන්නම ඕන. ඔයාලා නන් ෆික්ෂන් හොයනවා නම් ඒ ට්‍රෙන්ඩින් යන හැම පොතක්ම වගේ තිබ්බා. ඒ වගේම මම කලින් ගන්න හිතන් හිටපු පොත් කීපයකුත් තිබුණා. හැබැයි මම හිතුවා ටිකක් ඩිස්කවුන්ට්ස් තියෙන තැන්වලින් චුට්ටක් බලන්න ඕනේ කියලා. ඉතින් ගොඩාක් තැන්වල ඇත්තටම ඩිස්කවුන්ට්ස් තිබ්බා. 50% පවා තිබුණා ඩිස්කවුන්ට්ස්. මට මතකයි දැන් මේ ගුණසේන එකක් තියෙනවා. තව තැනක ගුණසේන එකක් තියෙනවා. ඒකේ ටිකක් ස්ටෝල්ස් කීපයක්ම තියෙනවනේ. කියන්නේ ගුණසේන එකේ තව ස්ටෝල්ස් තියෙනවා. එතකොට ඒ ස්ටෝල්ස් වලට යද්දි ගොඩාක් හම්බුණා අඩුවට ගන්න 20% තිබ්බා 50% තිබ්බා. ඒ වගේ ඊට පස්සේ මම ආශිර්වාදයකට ගියා. මේකෙත් ගොඩක්ම 20% වික්ටෝරියා හෝල් බුක් සීරීස් එකම තිබ්බා. 20% තිබ්බා. ඒක නම් මාර විදිහට වටිනවා. ඒ සාමාන්‍ය 2000 ගානක 2600 ගානක් මට මතක විදියට පොතක්. එතකොට ඒ වගේ 20% අඩු වෙනවා කියලා කියන්නේ ඇත්තට මේක හරිම ලාභයි. ඊට පස්සේ මම මියුසියස් එකට ගියා. මේක ඉතින් වෙනද වගේම කලින් තිබුණ පොතක් තිබුණා. මෙන්න මේ It Ends With Us කියන සිංහල ට්‍රාන්ස්ලේෂන් එකක් තිබුණා එතන. ඒ ටික නම් සේරම ගිහිල්ලා. එතන පොත් 3ක් 4ක් වගේ තිබ්බේ. ඉතින් මේ හරියටම කඩුල ප්‍රකාශනයේ මේකෙත් 20% තිබ්බා. ඉතින් ගුරු ගීතය තිබුණා, ජමීලා තිබ්බා. මේ දෙකේම සිංහල ට්‍රාන්ස්ලේෂන්ස් තිබ්බා, ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන්ස් තිබ්බා. මම ඒකේ ඉංග්‍රීසි එක තමයි ගත්තේ දෙකේම. ඊට පස්සේ මම හිතුණා මේ හෝල් එකට යනවා කියලා. හෝල් A B තිබුණා. ඉතින් ඒකට ගියේ ඇත්තටම මට තව තැන් තියෙනවා බලන්න. ඉතින් එක්ස්ප්ලෝර් කරන්න ඕනේද ගියා. ඊට පස්සේ ජයා බුක් සෙන්ටර් එකට ගියේ. මෙතනින් තමයි මට හිතා ගන්න බැරි බුක් ටොක් එකේ ගොඩක්ම ට්‍රෙන්ඩින් යන රිවිව්ස් තියෙන පොත් තිබුණ තැන මට හොයාගන්න පුළුවන් වුණේ. තව තැන්වලත් තිබුණා. හැබැයි මෙතන මම කියන්නේ සාමාන්‍යයෙන් අන්කොමන් ටිකක් තිබ්බා. ඒවත් මම බැලුවා. මෙතන මම මේ The Lost Book Shop එක මෙතනින් ගත්තා. ඊට පස්සේ මකින්ස් එකට ගියා. ඒකෙත් සාමාන්‍යයෙන් ගොඩක්ම ට්‍රෙන්ඩින් යන පොත් තිබුණා. සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා ඉතින් මකින් එකේ එහෙම පොත් තියනවා කියලා. ඉතින් මේ මකින් වල හම්බුන පොත් ටික මේ ටිකම ජයයිගෙත් තිබ්බා. ඒකෙත් තිබ්බා. ඉතින් මේ අර හැම එකකම වගේ ගොඩාක් ඩිස්කවුන්ට්ස් තිබුණ නිසා අර ෂොප්ස් වලින් ගිහිල්ලා ගන්නවට වඩා ලොකු බෙනිෆිට්ස් ප්‍රමාණයක් ගන්න පුළුවන් මේ වගේ.
ඉතින් ඔයාලත් දැනට මං හිතන්නේ ගිහිල්ලත් ඇති නොගිහිල්ලත් ඇති. ඊට පස්සේ මම මෙතනට ගියා. මෙතන මට මතක නෑ මේ කොහෙද කියලා. ඊට පස්සේ මම සුසන් ප්‍රකාශකයෝ එකට ගියා. එතන මම දැක්කා 50% දාලා තියෙනවා. ඇත්තටම මම මේ පොත් ටික තියෙන විදිහ දැක්කම දුකත් හිතුණා. මේ ඒ පොත් ටිකක් චුට්ටක් pages පරණයි. නිකන් brown color වෙලා තියෙන වලට පේනවා. ඒක නිසා වෙන්න ඇති මේ prices වලට දාලා තියෙන්නේ. හැබැයි කෙනෙක් හොයන පොතක් මෙතන තියෙනවා නම් මේ 50% ඩිස්කවුන්ට් එකට මෙතනින් පොතක් ගන්න එක පාඩු වෙන්නේ නැහැ. මොකද 2000ක පොතක් 1000ට ගන්න පුළුවන්. 2500ක පොතක් 1250ට ගන්න පුළුවන්. ඒ වගේ chances තියෙන නිසා. ඉතින් මම ඒ වගේ තැන් කීපයකටම ගියා. 50% දැන් ඔයාලට පේන වැඩි තියෙනවා. මෙතන අකුර ප්‍රකාශකයන්ගේ බාගේන් බුක් ස්ටෝර් එකට ගියේ. මෙතනත් ඇත්තටම මාරම affordable. මෙතන තිබුණත් පොත් ඒත් එහෙමයි. ගොඩක් trending යන පොත් මෙතනත් තිබ්බා. 50% තිබුණා. ඉතින් භාගයක්ම අඩුවෙන් දෙන්න දීලා ගන්න පුළුවන් කියලා කියන්නේ බාගෙන් බුක් ස්ටෝර් එකෙන්. ඒක ඔයාලට වටිනවා. ඔයාලා හොයන පොත් තිබ්බොත් මේ පොතේම රුපියල් 1250කට ගන්න පුළුවන්. මොකද 50% තිබුණ නිසා. එහෙමම මම ගියා අපේ ගුණසේන එකට. අම්මෝ මෙතන නම් චුට්ටක්වත් ඉඩ නැහැ. ඒ තරමට crowded ගොඩාක් හිටියා. ඉතින් අර ගොඩාක්ම ප්‍රසිද්ධ පොත් තිබුණා ගුණසේන එකේ. මමත් ගත්ත මෙතනින් පොත්. ඉතින් මේ ඔයාලට තව වීඩියෝ එකක් මම දානවා. ඒකේ තියෙයි මොනවද මම මෙතනින් ගත්තෙත් කියලා. ඉතින් එහෙම මම තව තැන්වලට යන්න ගියා. බට් ගොඩාක් ඒත් අවුවයි රස්නේ නිසා හරිම අමාරුයි. මම හිතාගෙන ගියේ මට ජර්නලින් වලට මොනවා හරි පොත් ගන්න පුළුවන් වෙයිද කියලා බලාගෙන මෙතන ඇත්තට තියෙයි කියලා හිතලා. හැබැයි මම බලාපොරොත්තු වුණු විදියට ජර්නලින් වලට හොඳ පොත් ගන්න තැනක් හම්බුනේ නැහැ. එක තැනක් තිබ්බා. මට ඒ පොත එච්චර හරි ගියේ නැහැ හිතට. මම එකපාරක් ගිය පාර මතකයි. මම ජර්නලින් වලට දැක්ක ලස්සන බුක් සීරීස් එකක්ම හරිම ලස්සන පොත් ටිකක් තිබ්බා. හැබැයි මේ පාර තිබ්බේ නැහැ. ඉතින් කවුරු හරි කෙනෙක් ජර්නල් වලට පොත් ගත්තා නම් මට ඒක කියන්න. ඉතින් ඔහොම ඉඳලා පස්සේ මම ගියා චුට්ටක් හෙවණකට වාඩි වෙලා ඉන්න ඕනේ කියලා හිතලා මෙතන පොඩ්ඩක් වාඩි වෙලා හිටියා. ඉතින් ඔහොම තමයි අද බුක් හන්ටින් බ්ලොග් එක මම අලුත් වීඩියෝ එකක් අරන් එනවා. ඒකෙන් මම ගත්ත පොත් මොනවාද කියලා පොඩි රිවිව් එකක් ගේන්නම්. ඒ වගේම ඔයාලට ඉස්සරහට තව වීඩියෝ ගොඩාක් මගේ channel එකෙන් අරන් එනවා. ඔයාලගේ ලයිෆ් එකට වැදගත් වෙන මොනවා හරි දෙයක් ඔයාලගේ ලයිෆ් එකට ගන්න පුළුවන් වීඩියෝස් ගොඩක් අරගෙන එන්නම්. එහෙනම් ගිහින් එන්නම්. Love you all.